සුබ දවසක් යාළුවනේ. මේ දවස්වල අපේ පැත්තට හරිම රස්නේ දවල් වෙනකොට. ඉන්න හරිම අමාරුයි. පුදුම රස්නයක් තියෙන්නේ. දහඩියයි හරිම අපහසුයි. හැබැයි උදේට නම් එක හරිම වෙනස්. දවල්ට වඩා හුඟක් වෙනස් උදේ වෙලාව. ඉතින් මේ උදේ වැරුව රස්නේ නැති හරිම සෞම්‍ය වෙලාවේ අපි අද ටිකක් එළියට යනවා. මොකද අපේ කුඹුර අලුතින් වපුරලා තියෙන්නේ. ඉතින් කුඹුරත් බලන්න යන්න ඕනේ චූටි පැලගොයම. ඒ නිසා මේ ඇඟටත් රස්නේ අමාරුවක් නැති මේ වෙලාවේ සුන්දර පරිසරයේ තියෙන සුන්දරත්වයත් බල කුඹුර බලන්න යන්න තමයි අපි අද හිතුවේ. පරිසරයේ සුන්දරත්වය කොච්චරද කියලා කියන්නත් බැරි තරම් හරිම ලස්සනයි. ඒ වගේම කාලගුණෙත් දේශගුණෙත් හරිම වෙනස්. ඉතින් උදේට එක විදිහක්, දවල් වෙනකොට එක විදිහක්. ඉතින් දැන් අපේ කුඹුරු යායම වපුරලා තියෙන්නේ මේ වෙනකොට. දැන් චූටි පැලගොයම මේ දවස්වලට ඉතින් ගිරවුන්ගෙන් එහෙම තමයි ඉතින් හරි කරදර. එයාලා ඉතින් චූටි පැලගොයම් ගලවනවා වී යට කන්න කියලා. දැන් කන්නත් නැහැ. පැලෙත් ගලවලා දානවා. ඉතින් අපි ඒ නිසා කුඹුරත් ටිකක් බලාගෙන යන්නත් එක්කම තමයි මේ ආවේ. මල් වලින් පරිසරයට පුදුම ලස්සනක් තමයි දෙන්නේ. එක පාට එක හැඩේ මල්. ඉතින් මන්ද පාට පෙට්ටියවත් නැතුව ඇති මල් වල තියෙන පාට ಜಾති. අද මම කෑමක් හදන්නත් හිතාගෙන ඉන්නවා. බලමුකෝ අපි මොනවද හදන්නේ කියලා. දැන් උදේට ඉර පායගෙන එන වෙලාව හරිම ලස්සනයි. අහසත් හරිම ලස්සනයි. අහසේ වලාකුළු එහෙම උදේ නිසා වැඩි හුළඟක් නැති නිසා කැටි වෙලා වලාකුළු හරිම ලස්සන වටපිටාවක් මල් පුපෙනවා උදේම නිසා. ඉරේලියත් සැර නැහැ. හරිම සුන්දර වටපිටාවක් එක්කන් සුන්දර උදේ වරුවක්. කුඹුරත් බලාගෙනම අපි වැවට ආවා. අපේ ගමේ වැවට. මේ වැවෙන් තමයි අපේ කුඹුරු වැඩ කරන්නේ. අවුරුද්දට යලමහ කන්න දෙකම අපේ කුඹුරු වැඩ කරන්නේ මේ අපේ ගමේ තියෙන මේ පුංචි වැවෙන් තමයි. වැව පුංචි වුණාට ඉතින් අපේ ගමට ලොකු සේවයක් කරනවා මේ වැව. අපේ ගමේ අපි හැමෝටම වගේ කුඹුරු තියෙනවා. ඒ කුඹුරු යායම වැඩ කරන්නේ මේ වැවෙන් තමයි. කිඹුල්ලු දෙන්නෙක්ම ඉන්නවා. ඒ නිසා ඉතින් ගමේ අය වැවට නාන්න නම් එන්නේ නැහැ. මොකද ඉතින් කිඹුල්ලුන්ට බය නිසා. නමුත් ඉතින් නාන්න නැති වුණාට කුඹුරු වැඩ කරගන්න පුළුවන් කියන්නේ වැවක් ඉතින් සෑහෙන්න වටින දෙයක්.
ගොඩ පිපෙන මල් වගේම දියේ පිපෙන මලුත් හරිම ලස්සනයි. ලස්සනයි වගේම ඒ මල් හරිම සුවඳයි. හරිම චාම් පාටවල් වලින් තමයි දියේ පිපෙන මල් තියෙන්නේ. රතු ඕලු මම හරිම ආස මලක්. ඒ මලේ පාටට මං හරිය ආසයි. ඕලු මල් පිපිලා වැව හරිම ලස්සනයි. වැවට ලස්සනක් එකතු කරලා තියෙනවා මේ ඕලු මල් වලින්. මං ඉතින් වැවේ ලස්සනට පිපිලා තිබුණු ඕලු මල් වලින් නට්ටත් ඕලු මල් නටුව දිගට තියෙන විදිහටම ඕලු මල් මිටියක්ම ඉතින් කඩා ගත්තා. කඩද්දින් දුකත් හිතෙනවා. ලස්සනට තියෙන මල් ටිකනේ. ඒ වුණාට ඉතින් මම මල් මිටියක්ම කඩාගත්තා වැවේ ඇවිදලා. මේ හරියේ වතුර එච්චර නැහැ, ගිලින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා බය නැතුව වතුරට බැහැලා ඕලු මල් කඩාගත්තා. කාල බහුල ජීවන රටාවක් ගෙවන අපි මේ වගේ නිස්කලංක උදේවරුවක ස්වභාවික පරිසරයත් එක්කන් ගැටෙමින් ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම අපේ මනසට දිව්‍ය ඔසුවක් වගේ ඇත්තටම. ඒක මේ වෙලාවේ මං ඇත්තටම අත්විඳා මනසට හරියම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් ලොකු මල් මිටියකුත් කඩාගෙන අපි ආපහු ගෙදර එනවා. මොකද මං කිව්වනේ කෑමක් හදන්නත් තියෙනවා. දැන් නම් ඉතින් ඔන්න ටිකින් ටික අවුව සැරවිගෙන තමයි එන්නේ. මේ කාලෙට හැම තැනම මේ වගේ තමා නේද? අවුව සැර වැඩි. කඩාගත්ත ඕලු මල් ටිකත් අරගෙන දැන් අපි ගෙදර යනවා. ආපහු කුඹුර දිගේ කුඹුරත් බලාගෙනම ගෙදර යන්න තමයි හදන්නේ. වැවට ගිහින් ඕලු මල් කඩන ටිකට ආපහු පාරක් ගිරව් රංචුවක් ඇවිල්ලා කුඹුරට වහලා හිටියා. ඉතින් ඒ ගිරවුනුත් එලවගෙනම අපි දැන් ගෙදර යනවා. තාම චූටි පැල නිසා ගොයම් තාම හරියට පේන්නේ. නමුත් තව ටික කාලයක් යනකොට මේ ගොයම් ලස්සනට හැදිලා ලොකු වෙලා පඳුරු ගහලා අපට ඉතින් අස්වැන්න ලබා දෙනවා.
අද හදන කෑම මොනවා වෙන්න ඇද්ද? ඔන්න කෑම හදන්න තමයි මේ හදන්නේ. බලන්න. දැන් නම් දන්නවත් ඇති. සමහරු දන්නේ නැතුවත් ඇති. මං අද ඕලු දඬු වෑංජනයක් තමයි හදන්න හදන්නේ. ඕලු දඬු වෑංජනය හදලා තියෙන අය නම් දන්නවා ඒක හරිම රසයි. ගමේ අපිට කන්න ලැබෙන රස කෑමක්. ටිකක් උෂ්ණයි කියලා නම් කියනවා. ඉතින් උෂ්ණ වුණාට හරිම රසයි. අලුතින්ම කඩාගෙන ආපු ඕලු මල් නිසා ඕලු දඬු වේලිලා නැහැ. ඒ නිසා මේක පොත්ත අයින් කරගන්න ලේසි. ටිකක් ඕලු දඬ මැලුණාම නම් ටිකක් අමාරුයි. අපේ චූටි මැනිකෙත් මට උදව් කරනවා ඕලු දඬු සුද්ධ කරගන්න. චූටි පැටව් දෙන්න ඉතින් මේවා බලාගෙන එයාලත් ඒවා කරනවා. ඒවා එයාලා ඉගෙන ගන්නවා ඇත්තටම. බල බල අනුකරණය කර කර හැමදේම ඉගෙන ගන්නවා. සුද්ධ කරගත්ත ඕලු දඬු ටික හොඳින් සෝද ගන්න ඕනේ. මඩ එහෙම තියෙනවා නම් ඒවා යන්න හොඳින් සෝද ගන්න ඕනේ. ඊට පස්සේ අපි ලුණු, සුදු ලුණු, කරපිංචා, තක්කාලි එහෙම අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයට ලෑස්ති කර ගන්න ඕනේ. මේ දේවල් ලෑස්ති කරගන්නේ ටෙම්පරාදුවක් කරන්න. මුලින්ම ටෙම්පරාදුවක් කරලා තමයි උයන්නේ. ඕලු දඬු කැමති ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. දැන් තෙල් ටිකක් ලිපේ තියලා අබ ටිකක් දාලා පුපුරද්දී ලුණු, සුදු ලුණු, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල්, මිරිස් 3-5 කහ දාලා හොඳට කවලම් කරලා කපාගත්තු ඕලු දඬු ටික මේකට එකතු කරනවා. ඊට පස්සේ හොඳින් කවලම් කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා කපාගත්ත තක්කාලි ටිකත් ඕලු දඬු එකට එකතු කරලා හොඳින් කවලම් කරලා වහලා උයා ගන්න තමයි තියෙන්නේ. මේකෙදී වතුර මුකුත් එකතු කරන්න ඕනේ නැහැ. ඕලු දඬු වල තක්කලි වල තියෙන වතුර ගතිය උනලා රස්නෙත් එක්කන් උනලා ඕලු දඬු එක හොඳට තැම්බෙනවා. ඒ නිසා අමතරව වතුර එකතු කරන්න ඕන වෙන්නේ නැහැ. විඩින් විඩේට කවලම් කරන්න ඕනේ. මොකද අපි වතුර එහෙම එකතු කරන්නේ නැති නිසා හොඳින් කවලම් කරගෙන ඕලු දඬු ටික හොඳින් තඹ ගන්න ඕනේ අර තෙල් වලින්ම. Good boy. හොඳින් තැඹුණයින් පස්සේ ඒකට මිටි කිරි ටිකක් එකතු කරලා කවලම් කරලා කිරි ටික පැහෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ බාගන්න තමයි තියෙන්නේ. ඔන්න මේ තමයි අද මගේ කෑම එක. ඔයාලත් දවසක හදලා බලන්නකෝ. චූටි පැටව් එක්කම එකහු කරගෙන ඕලු දඬු වෑංජනයක් කාලා රස කියන්නකෝ එහෙනම්. ගිහින් එන්නම් යාළුවනේ.